ජීවිතය ගැන කලකරුණු කෙනෙක් සියදිවි නසා ගන්න තීරණය කරලා ඔළුවට වෙඩි තියා ගන්නවා. හැබැයි ඒ උණ්ඩේ නිසාම එයා නැවතත් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ Tamanට තියෙන ප්‍රශ්න නිසා මැරෙන්න ගිහිල්ලා ඒ ගත්ත තීරණයෙන් එයාගේ ජීවිතේ බේරලා තියෙනවා. අන්න හරිද මේ කතාව එළියට එන්නේ නිව් යෝක් ටයිම්ස් නිවුස් පේපර් ආටිකල් එකකින්. කතාව පටන් ගන්න 1983 අවුරුදු 19ක් වුණ ජෝර්ජ් කියන කැනේඩියානු තරුණයා. එයාට තිබ්බයි තම දරුණු මට්ටමේ ඔබ්සෙසිව් කම්පල්සිව් ඩිසෝඩර් තත්ත්වයක්. මේ තත්ත්වය සරලව විස්තර කරොත් අපි නිකම් මත හේතුවට ජෝර්ජ්ගේ තත්ත්වය මීරඩ ගොඩක් වෙනස්. වාර්තාවල තියෙන විදිහට එයා දවසට 100 වතාවක් රඩ අත හොදනවා. අත හොදලා තුවාල වෙලා පොතු ගිහින් ලේ එනකම් මේ අත හොදනවා. ඊට පස්සේ ශාවයගේ ඇරට වෙලා ඉන්නවා. මේක නිසා යාට ඉස්කෝලේ යන්නත් බැරුණා. කවදාවත්ම රස්සාවක් කරන්න හම්බුනේත් නැහැ. එයා සමාජයෙන් කොන්නෙන්න පටන් ගන්නවා. සාමාන්‍ය බෙහෙත්, සයිකෝതെරපි වගේ කිසිම දෙයක් යාට වැඩ කරේ නැහැ. එයාගේ ඔළුව ඇතුලේ තිබුණ එකම එක දෙයයි. ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි කියන එක. ඉතින් මෙතනදී එයා ඔයා කලින් කියපු තීරණය ගන්න. ඔව් බේස්මන්ට් එකට ගියා. ගෙදර තිබුණ 22 කැලිබර් රයිෆල් එක අතර ගන්න. මතක තියාගන්න 22 කැලිබර් කියලා කියන්නේ සාපේක්ෂව පොඩි බුලට් එකක් තමයි. හැබැයි ළඟ ඉඳලා තියෙනකොට මේක මාරාන්තිකයි. ජෝර්ජ් තුවක්කුවේ කට එයාගේ කට ඇතුලට දාලා කෙලින්ම මොලේ ටාගට් කරලා ට්‍රිගර් කරනවා. උණ්ඩේ එයාගේ වම් පැත්තේ මොලේ පසාරු කරගෙන ගිහින් හිර වුණා. අතිශය සාමාන්‍ය විදිහට මෙහෙම වුණාම මැරෙනවා. එහෙම නැත්නම් අඩු ගානේ පැරලයිස් වෙනවා. ලේ විලක් මැද වැටලා හිටපු ජෝර්ජ් රෝහලකට අරන් ගිහින් ශල්ම කර්මයක් කරන්න පටන් ගන්නවා. උණ්ඩේ තිබුණ කෑලි ටික ටික අයින් කරන්න පටන් ගත්තා. මේක සම්පූර්ණයෙන්ම අයින් කරන්න බැරි වෙනවා. උණ්ඩේ කෑලි තාම මොලේ ඇතුළේ. මෙතන තියෙන මැජික් එක තමයි මෙතනින් පස්සේ ජෝර්ජ් කිසිම ප්‍රශ්නයක් නැතුව රිකවර් වෙන එක. ඔව් සති 3කට පස්සේ ජෝර්ජ් සිහිය එනවා. එයාට පරණ දේවල් මතකයි. එයාට කතා කරන්නත් පුළුවන්. හැබැයි එයාගේ සයිකියාට්‍රිස්ට් වෙච්ච ડોක්ටර් ලාස් රොසෝලියම් හිතා ගන්න බැරි නිරීක්ෂණයක් කරනවා. ජෝර්ජ් ඇඳෙන් නැගිටලා වොෂ්රූම් එකට යනවා. හැබැයි එයා පැය ගාණක් තිස්ස අත හේතුවේ නැහැ. සාමාන්‍ය මිනිස්සෙක්ට යන වෙලාවම අරන් එයා වොෂ්රූම් එකෙන් එළියට එනවා. ජෝර්ජ් මෙතනදී ડોක්ටර්ට කියනවා ડોක්ටර් මට කලින් වගේ මර අත හොදන්න ඕනේ කියන සිතුවිල්ල එනවා. හැබැයි මට කලින් වගේ එකට අර්ජ් එකක් එන්නේ නැහැ. මට ඒක ඕන වෙලාවක නැති කරගන්න පුළුවන්. අවුරුදු ගාණක් තිස්සේ යාට වතු දුන්න යක්ෂයා අර වෙඩි උණ්ඩත් එක්ක මැරලා ගිහින් තිබුණා. අපි දන්න විදිහට මොලේ තියෙන සෛල රිකවර් වෙන්නේ නැහැ. ඒතකොට ජෝර්ජ් කොහොමද මේ තත්ත්වෙන් ගොඩ ආවේ? ඔව් මේකෙන් කියවෙන්නේ නැහැ මෙහෙම දෙයක් වෙන පොඩිවත් පොසිබිලිටි එකක් තියෙනවා කියලා. ඇත්තටම මේක විතරයි මෙහෙම වෙන්න තිබ්බ එකම වෙලාව. ඒක නිසා නිකන් මෙහෙම දෙයකින් ලෙඩක් නැති වෙනවා කියන එක බැරි වෙලාවත් හිතර ගන්නව දෙයක් නෙමෙයි. විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුළුවන් මේක වෙන්න තියෙන පොසිබිලිටි එක ගොඩාක්ම අඩුයි. ජෝර්ජ්ගේ සිටුේෂන් එකේදී වෙලා තියෙන්නේ මේකයි. OCD කියලා කියන්නේ මොලේ තියෙන පරිපත දෝෂය. විශේෂයෙන්ම අපේ මොලේ තියෙන orbital frontal cortex සහ anterior cingulate gyrus කියලා කොටස් දෙකක්. මේ කොටස් දෙක හරහා තමයි අපේ මොලේ තියෙන බය සහ සැක කියන සිග්නල්ස් යන්නේ. OCD රෝගියෙක්ගේ මේක ලූප් එකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක හින්දා එලා එකම දේ නැවත නැවත කරනවා. ජෝර්ජ් වෙඩි තියාගත්ත කෝණය කොච්චර දුරට නිවැරදිද කියනවනම් අර 22 කැලිබර් බුලට් එක ගිහින් වදින්නේ හරියටම OCD වලට අදාළව ස්නායු ජාලේ. ඒක හරියටම දොස්තර කෙනෙක් කර නරක වෙච්ච කොටස කපලා අයින් කරා වගේ දෙයක්. වෛද්‍ය විද්‍යාවේදී මේ වගේ සැත්කම් වලට කියනවා සිංගියුලෝටම් කියලා. 1970 ගණන් වලදී නම් මේ වගේ සැත්කම් විතර හෙඩ්ලා කරලා තියෙනවා. හැබැයි ජෝර්ජ් නොදැනුවත්වම එයාට ඒ සැත්කම කරගන්නවා. මෙතන තියෙන ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක තමයි ජෝර්ජ්ගේ බුද්ධියට මේකෙන් කිසිම ඩැමේජ් එකක් වෙලා තිබෙන්නේ නැති එක. ડોක්ටර් සෝලියම්ගේ වාර්තාවලට අනුව අවුරුදු 5කට පස්සේ එයා කොලෙජ් එකේ යන ගත්තේ ස්ට්‍රේට් A ස්ටුඩන්ට් කෙනෙක් විදියට. එයා රස්තාවක් හොයාගත්තා. එයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.